අර 2005 ආණ්ඩුව ගිය ඒ දේශපාලන සංස්කෘතිය තමයි යන්නේ. අර පැත්තෙන් රනිල් වික්‍රමසිංහගේ ආර්ථිකය තමයි අරගෙන යන්නේ. කිසිම ඒගොල්ලන්ගේ කියලා කිසිම දෙයක් අලුත් නැහැ. දේශපාලන සංස්කෘතිය කාගේද? රාජපක්ෂලගෙන ආපු දේශපාලන සංස්කෘතිය. ආර්ථිකය රනිල් වික්‍රමසිංහ මහත්තයා පටන් ගත්ත ආර්ථිකය. දැන් මාලිමාවේ කියලා මොකක් හරි තියෙනවද අලුතෙන්? මේ අවුරුද්ද තුල අලුතෙන් ඒගොල්ලන්ගේ කියලා පටන් ගත්ත එක. එහෙම එකක් නැහැ. මොකක්? රිලා සංගරණ. ඔබතුමා කිව්වේ කාර්ය රිලා සංගරණය තමයි තියෙන්නේ. ඒ හින්දා මතක තියාගන්න මේගොල්ලන් මේ රට ආපස්සට ගෙන යන්න දැන් පටන් අරගෙන තියෙනවා. ඒ හින්දා මේගොල්ලෝ හිතනවා දැන් මේ ක්‍රමයට മന്ത്രിවරු බය කරලා മന്ത്രിවරුන්ගේ කටවල් වහලා ඒගොල්ලෝ මේ පාතාල ලෝකේ ඒගොල්ලන්ට ඕන විදියට ඒගොල්ලන්ට අවශ්‍ය විදියට හැසිරෙන්න ඉඩ දීලා රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියලා. ඒද අද ආර්ථිකයේ මිනිස්සු ජීවත් වෙන්න අමාරුයි. අපි දන්නවා කොළඹ නගරේ ජීවත් වෙන තමුන්නාන්සලා බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා. අද එන්න ජීවන වියදම වැඩි වීගෙන යනවා. මේ මාසෙ වෙනකොට ජීවන වියදම 104 පනලා තියෙනවා. මේ වෙනකොට ජීවන උද්දමනය 104ට වඩා ඉහළ ගිහිලා තියෙනවා. හැම මාසෙම උද්දමනය වැඩි වීගෙන යනවා. අපිට ආදාය මාර්ග අඩු වීගෙන යනවා. ළමයා පාසලට යවා ගන්න බැරි වීගෙන යනවා. ළමයින්ට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න අපිට මුදල් නැති වීගෙන යනවා. එවැනි ආර්ථික තත්ත්වයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න මේ යන ආර්ථික වැඩපිළිවෙල මේ දේශපාලන සංස්කෘතියත් එක්ක මේ ආණ්ඩුව හිතන තරම් දුර දුවන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඒද අපි විකල්පයක් හැටියට සමගි ජන බලවේගයේ හැටියට අපි මේ රටේ ඉන්න අපේ අදහස් පිළිගන්න අපිත් එක්ක එකට වැඩ කරන්න පුළුවන් සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන සමගි ජන බලවේගයේ ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයත් එක්ක අපි ඉදිරියට යන්න තමුන්නාන්සලා සියලු දෙනාම සමගි ජන බලවේගයත් එක්ක මේ ලුණු පොකුණ කොට්ටාසේ අපේ මහේන්ද්‍ර සිල්වා මැතිතුමාවත් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න අපි සමග ඒක රාශි වෙන්න කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.